හැලෝ හැමෝටම අද මම ආවේ හැකින් සීරීස් එකේ ෆස්ට් එපිසෝඩ් එක අරගෙන මේකෙදී අපි වල්නරබිලිටිස් හොයන්න යන්නේ වෙබ්සයිට් වල ටූල් එකක් යූස් කරලා තමයි අපි මේක කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේන් ටූල් එකක් ගැන. මම මේක ඒක ගැන කලින් වීඩියෝ එකක් දැම්මා. ඒක වොයිස් එකක් ගැන මට දාන්න බැරි වුණා. මොකද වොයිස් එක මට හොයාගන්න බැරි වුණා. ඒ ඒකේ දැන් වොයිස් එකේ අපි දැන් බලමු ඒක ඔයගොල්ලෝ බලලා ඉන්න කලින් එන එකේ ඒක ගැන පොඩි විස්තරයක් තියෙන්නේ map ගැන මම අද map එක ඩවුන්ලෝඩ් කරලා ඒක ප්‍රැක්ටිකලි පෙන්වන්න තමයි යන්නේ ඊළඟට මම එපිසෝඩ් එක කියනවා ඒකත් බලන්න ඒක මොකද්ද කරන්න කියලා ඒකෙත් මොන හරි ටූල් එකක් තමයි යූස් කරන්නේ මම ඉතින් අද මම කාලිනස් යූස් කරන්නේ නැහැ මොකද මේක normal tool එක යූස් කරන්න පුළුවන් nmap කියන්නේ ඉතින් අපි වැඩි කතා ඕනේ අපි පෝට් ස්කෑනින් කරන්න යන්නේ nmap එක යූස් කරලා nmap යූස් කරන්නේ ඇයි අපි මේන්ලි අපිට යූස් කරන්න හේතු දෙකක් තියෙනවා මේක ඕපන් සෝස් ටූල් එකක් ඒ වගේම මේක යූස් කරන්නේ නෙට්වර්ක් ඩිස්කවරි වලටයි සිකියුරිටි ඔඩිටින් වලටයි මේකෙන් කරන්නේ පෝට් එක මොන පෝට් එකද ඕපන් වෙලා තියෙන්නේ මොන සර්විස් එකද අපිට මේ වෙලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. අපහසුතාවයක් වගේ දැන් හොයාගන්න අමාරුවක් තියෙනවනම් අපිට පුළුවන් OS fingerprint උත්සාහ කරන්න. ඒවා අපි වෙනම කරනවා. මේක දැන් අපි ඕපන් පෝට්ස් තමයි හොයන්න යන්නේ. මොනවද ටර්මක්ස් කියන්නේ Android ෆෝන් වල ටර්මක්ස් අයිකන් එක මේ වගේ ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරලා පෙන්වන්න පුළුවන් මේ Droid කියන එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ටර්මක්ස් එක මේ සීරීස් එකේදී ටර්මක්ස් එක ඩවුන්ලෝඩ් කරන විදිහ කියලා දෙන්නේ නැහැ මොකද ටර්මක්ස් ඩවුන්ලෝඩ් කරගන්න හරි ලේසි මේකෙදි දැන් මම ආයෙත් මේ මට කියන්න දෙයක් තියෙනවා දැන් මේකේ වෙබ් එක වෙබ්සයිට් එක ස්කෑනින් කරද්දී අපි ඒගොල්ලන්ගේ පර්මිෂන්ස් අරගන්න ඕනේ ප්‍රයිවට් වෙබ් එකක් මේ ස්කෑන් කරනවා නම් මොකද මේක ඉලීගල් හැකර්ස්ලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන nmap එහෙම අපිට දැන් nmap යූස් කරන ඕනේ පෝට් එක ස්කෑන් කරලා ඒකේ මොනවද ඕපන් පෝට් තියෙන්නේ කියලා දැනගන්නනේ දැන් මම කෝඩ් ටික ගහන්න යනවා මේ බ්ලූ ස්ටැක් එකේ රන් කරන එමුලේටර් එකක් දාලා තමයි රන් කරන්නේ ඔයගලන්ට පේනවා ඇති කෝඩ් එක pkg install නෑ වැරදුනා sorry update and pkg upgrade -y මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මේකේ දැන් මේ ටූල් එක යූස් කරලා තියෙන්නේ මම මේකේ එතකොට මේක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ මම ආයේ ඔයගලන්ට ටූල් ටික අප්ඩේට් කරලා ඒව ටික මේව කරලා පෙන්නන්න හදන්නේ ඊට පස්සේ අපිට කෝඩ් එක දැන් ඊළඟ කෝඩ් එක තමයි මේ මම දැන් ගහන්න යන්නේ මේක තාම මේ වගේ මේව දැන් මේ කෝඩ් එහෙම තියෙනවා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අප්ඩේට් වෙන ගමන් තියෙන මේවා ටික දැන් මේ ටික අප්ඩේට් වෙලා ඉවර වුණාම අපිට පැකේජ් එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් map එක then package install nmap -y දැන් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා අවුලක් නැහැ දැන් මේක අප්ඩේට් වෙනක වෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටික අප්ඩේට් වුණ එක උනේ ඊළඟට අපි nmap එක
මෙන්න මේ කෝඩ් එක ගහන්න ඕනේ. package install open ssh open ssh open ssl -y දැන් ඒක අප්ඩේට් වෙනවා ගමන් තියෙන්නේ. ඔයගලන්ට ලැබ් එකක් යූස් කරලා වුණත් මේක ස්කෑන් කරන්න පුළුවන් ලැබ් එකේ තියෙන එක. ටාගට් සේම ස්කෑන් කරන්න දැන් මම යන්නේ. මොන වගේ ටාගට් එකක්ද හොඳ කියලා අපි බලමු පොඩ්ඩක්. nmap එකේ දැන් අපි මූලිකවම යූස් කරන්නේ මම යූස් කරන්නේ අද Google එක ස්කෑන් කරන්න. Google එකේ අවුලක් නැහැ මොනවත් ඒකේ ස්කෑන් කරාට දැන් ඔයගලන්ට පේනවා ඉතින් ස්ටාර්ට් වෙන nmap එක. දැන් මේකේ පේනවාද ඔයගලන්ට ස්ටාර්ට් වුණාට පස්සේ දැන් මේකේ පැකට්ස් යවලා ඒගොල්ලෝ බලනවා ඕපන් වෙලා තියෙන පෝට්ස් මොනවද කියලා. දැන් අපි බලමු මොනවද පෝට්ස් කියලා. පෝට්ස් කියන වෙනම වීඩියෝ එකක් දානවා පොඩි වීඩියෝ එකක් පැහැදිලි කරලා. මුලින්ම network fundamentals ගැන ඉගෙන ගන්න ඕන ඔයගොල්ලෝ. ඒක වැදගත් වෙනවා මොකද බග් හන්ටිං වලට සහ දැන් ගොඩක් හැකින් එහෙම කරද්දී ඌමනා වෙන එකක් තමයි ඒක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක දැන් පෝට්ස් ඕපන් වෙලා තියෙන ඒවා. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මේ පෝට්ස් ටික. දැන් සාමාන්‍ය මම IP එකක් ස්කෑන් කරන්න යනවා nmap 127.0.0.1 මේ දැන් ඔයාලට පේනවා ඇති මේකේ TCP open free CIV port එක 5555 එහෙම port එකක් නැහැ. දැන් මේකේ තියෙන port එක ඒක ස්කෑනින් කරලා දැන් ඔයගොල්ලන්ට සර්විසස් තියෙනවා. දැන් HTTP කියන්නේ 80 HTTPS කියන්නේ 443. දැන් ගොඩක් කට්ටිය යූස් කරනවා SSH remote login security remote login 22 ඒ වගේ දැන් 443 කියන්නේ HTTPS security web traffic ඒක FTP මට මතක විදියට 20 ඒක ෆයිල් ට්‍රාන්ස්ෆර් එකට DNS එක 53 එහෙම තියෙනවා. අපි දැනගන්න ඕන ටික ඒවා වෙනම මම දාන්නම්. nmap fastly අපිට මේකින් කරගන්න පුළුවන් is දැන් මම මේ ගහන කෝඩ් එකෙන් මේක පුළුවන්. දැන් ඔයගොල්ලෝ බලුවොත් දැන් මම google.com කියලා ආයි මම ඒක ස්කෑන් කරොත් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති ස්කෑන් වෙනවා. තාම ස්කෑන් වෙන ගමන් තියෙන්නේ. ස්කෑන් වෙනවා. මේක රන් වෙන ගමන් තියෙන ස්කෑන් වෙන එක. මේක කියන්න ඕනක් තමයි දැන් ස්කෑන් කරද්දී සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ස්කෑන් කරන්න ඕන මේකක් තියෙනවා. දැන් ගොඩක් කට්ටිය මේක ප්‍රැක්ටිකලි කරන්න යනවා ප්‍රයිවට් ලැබ් එක නැතුව ඕපන් වෙබ්සයිට් එකක් එහෙම ස්කෑන් කරන්න ගියොත් දැන් පර්මිෂන් එකක් නැතුව කරන එක ඉලීගල් වැඩ. ඒක ඔයගොල්ලෝ කරන්න අහුවෙන්නේ නැහැ කරා කියලා ඒ වුණත් අර ප්‍රමාණයක් තියෙනවා.
මං කියන්නේ කවුරු හරි දැන් බක් හන්ටින් කරන අයට මේක වැදගත් වෙන නිසා ඒගොල්ලන්ට පුළුවන් මේ ඕක ස්කෑන් කරද්දී ඒගොල්ලන්ගේ පර්මිෂන් අරගෙන බක් හන්ටින් කරන්න. බක් හන්ටින් කියන්නේ ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන් පාත් එකක්. මම දන්න විදිහට. දන්න විදිහට නෙමෙයි ඒක කොහොමත් සල්ලි හම්බ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් හැකර්ස්ලා මේක යූස් කරන්නේ මොකටද කියලා කිව්වොත් නෙට්වර්ක් ස්කෑනින් වලට, පෝට් ස්කෑනින් වලට, සර්විස් ඩිටෙක්ෂන්ස්, OS ඩිටෙක්ෂන් අන්න ඒ වගේ තමයි මේව කරන්නේ. දැන් සාමාන්‍ය ස්ක්‍රිප්ට් අපි Python වලින් ස්ක්‍රිප්ට් එහෙම රයිට් කරද්දී දැන් මැල්වෙයාර් එහෙම හදන Python ස්ක්‍රිප්ට් පාවිච්චි කරන ඒ වගේ වල්නරබිලිටිස් වන්න අපිට brute force attack එකක් එහෙම දාන්න පුළුවන් වෙබ්සයිට් එහෙම තියෙනවා. ඒ කියන්නේ පාස්වර්ඩ් ක්‍රැක් කරන්න පුළුවන් brute force වලින් අපිට එහෙම පාස්වර්ඩ් ක්‍රැක් කරලා අපිට ඒක ලොගින් වෙලා ඒක සල්ලි එහෙම ගන්න පුළුවන්. ඒ වගේ account details ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ firewall detections තව තියෙනවා. ethically hackers use කරන. unethically use කරන ඒවා තියෙනවා. unethically use කරන ඒවට ගොඩක් ඒවා තියෙනවා. ඒව කියන්න ඕනේ ඔයගලන්ට ඕන සර්ච් කරලා ඒවා හොයලා බලන්න පුළුවන්. nmap එකේ දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මේකේ අපි දැන් සර්විස් ඩිටෙක්ෂන් වලට මේකේ දැන් පෝර්ට්ස් ටික තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා පෝර්ට් ටික මේ තියෙන්නේ. මේ ඕපන් වෙච්ච පෝර්ට් ටික තියෙන්නේ. පේනවද? මේ තියෙන්නේ ඕපන් වෙච්ච පෝර්ට් ටික. පෝර්ට් කීයක් තියෙනවද කියලා ඔයගොල්ලෝ දැක්කනේ. පෝර්ට් 65,389ක් තියෙනවා ඕපන් වෙච්ච පෝර්ට්ස්. මේ වගේ එකකින් අපිට දැන් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මොනවා ලොග් වෙන්න එහෙම ඒවා brute force attack එහෙමද අපිටද කරන්න පුළුවන්. brute force attack කරන හැටිත් මම වෙනම වීඩියෝ එකක් ගේනවා. ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද සාමාන්‍යයෙන් දැන් Instagram account එකක් එහෙම අපි hack කරන්න පුළුවන් කියලා දැනගන්න අපිට පුළුවන් use කරන්න brute force attack එකක්. ඒ වගේම මේකෙම තියෙනවා දැන් SQL injection කියලා. ඒ වගේ code එහෙම තියෙනවා අපිට use කරන්න පුළුවන්. දැන් අපි ඉස්සරහට ඒක ගැන ලොකු සීරියස් එකක් තමයි යන්නේ. පළවෙනි දවස් ආද මම ලබන සතියේ ගේන්න බලනවා තව වීඩියෝ එකක්. මේ සීරියස් ටික ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ මේක බැලුවා මුලින් ඉඳන් බලලා හරියට වැඩේ ටික ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් බක් හන්ටින් වලට උනත් ඇප්ලයි කරලා ඒගොල්ලන්ගේ ඔබට මේවා කරලා සල්ලි හොයන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ ස්කෑන් වෙන ගමන් තියෙන්නේ. අපි දැන් මේක නවත්තමු. රැන්න නිසා අපිට මේක නවත්තන්න ඕන control C ඔබලා නවත්තන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි ඉතින් nmap එකේ කරන්න තියෙන්නේ. ලොකුවට කරන්න එහෙම දෙයක් නැහැ. ඒ වුණාට අපිට පොඩ්ඩක් ඒකේ ports ඒවා ඉගෙන ගන්න ඕනේ. දැන් ලැබ් වල එහෙම අපි දැන් මේව කරනවා නම් nmap මේක ලැබ් වලට විතරයි. ප්‍රයිවට් ලැබ් වලට virtual lab එකක් එහෙම ඔයගොල්ලෝ හදාගෙන තියෙනවා නම් ඒවා මොනවද open support එහෙම බලන්න පුළුවන් මේකෙන්. ඔයගොල්ලන්ගේ මේව බලන්න පුළුවන්. අන්න ඒ වගේ පෝට් එකක් එහෙම බලන්න පුළුවන්. මේකේ කමාන්ඩ්ස් එහෙම දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මම කමාන්ඩ් ටික දානවා යටින්. ඉතින් මේක ඔයගොල්ලෝ මං හිතනවා මේක ඔයගොල්ලන්ට
ගොඩක් උමනා වෙන එකක් වෙයි කියලා මේකෙදි ප්‍රැක්ටිස් වෙන්න ලැබ් එකක් යූස් කරන්න පුළුවන් ඔයගලන්ට ලැබ් එක යූස් කරන්න ගොඩක් දුරට ඒක ඔයගලන්ගේ ප්‍රැක්ටිකල් පැත්තෙන් සහ ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එක වැඩි වෙන්න ඒකට හොඳයි. කරනවා නම් මේකේ ස්කෑනින් කරද්දී පර්මිෂන් අරගෙන කරන්න. නැතුව කරන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. මොකද ඉල්ලීගල් වැඩක් මේ පර්මිෂන් අරන් නැතුව කරන එක. ඒකයි කියන්නේ මුලින්ම කරද්දී VPN එක දාගෙන ස්කෑන් කරන ඒවා කරන්න. අදට මම මේ වීඩියෝ නවත්තන මෙතනින්. Stay curious, think deep, hack smart. See you in next bridge. Ethically, of course. Don't forget to like, subscribe, and keep questioning the system. මොන හරි ක්වෙස්චන් එකක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. එහෙනම් goodbye.